රාමසේතුව මිනිසා හැදූ පාලමක්ද නැත්නම් ස්වභාව ධර්මයේ අභිරහසක්ද? ඉන්දියාවත් ලංකාවත් අතර මුහුද යට සැඟවුණු මේ අභිරහස ගැන ඔබ දන්නවාද? නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප පවා මවිත කරපු මේ රාමසේතුව ඇත්තටම මිනිස් නිර්මාණයක්ද නැත්නම් හුදෙක් වැලි කඳු පෙළක් විතරක්ද? රාමායනයට අනුව නම් මේක රාවණා රජු විසින් පැහැරගෙන ආපු සීතාදේවිය බේරාගන්න රාමකුමාරයා සහ වානර සේනාව එකතු වෙලා හදපු පාලමක්. පුදුමයට කරුණ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1480 වෙනකම්ම මේ පාලම හරහා මිනිසුන්ට පයින් ඇවිදගෙන ඉන්දියාවට යන්න පුළුවන්කම තිබුණු බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. විද්‍යාඥයන් පවසන විදිහට මේ පාලමේ තියෙන හුණුගල් පර්වත අවුරුදු 7000ක් විතර පැරණි. හැබැයි ඒ යට තියෙන වැලි තට්ටුවට වඩා ඒ ගල් ඉතාමත් පැරණි බවයි කියවෙන්නේ. එහෙනම් මේ පාලම කවුරු හරි ගෙනත් තැන්පත් කරපු එකක්ද? වැලි මත පාවෙන ගල් ගැන රාමායනයේ කියන කතාව ඇත්තක් වෙන්න පුළුවන්ද? කිලෝමීටර් 48ක් දිග මේ පාලම අදටත් මුහුදු මට්ටමේ ඉඳන් අඩි කිහිපයක් පහළින් දකින්න පුළුවන්. ලෝකයේ ප්‍රබල රටවල් පවා මේ ස්ථානය ගැන විවිධ පර්යේෂණ කරනවා. සමහරු කියන්නේ මේක ලෝකයේ පැරණිතම ඉංජිනේරු ශිල්පය කියලා. තවත් පිරිසක් කියන්නේ මේක හුදෙක් ස්වභාවික පිහිටීමක් කියලා. ඉතින් ඔබ මොකද හිතන්නේ? රාමසේතුව කියන්නේ වානර සේනාව හදපු හාස්කමක්ද? නැත්නම් ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ රහස් දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න.